මාළ සීකලාපයේ ගොවිදාතාවගෙන් නෙලා ගන්න ලද අග්‍රහස්‍ය තන් අලුත් සහල් අවුරුදු 31ක් පුරාවටම දළදා හාමුදුරන්ට පූජා කිරීමේ සංකල්පයක් තිබෙනවා. කරිනම් මාළ සංවර්ධන ව්‍යාපාරය යටතේ ආරම්භ වුණ මාළ සීකලාපයේ මේ ගොවිදාතාව කුඹුරු අස්වාදියෙන් පසුව ඒ පළමුව නෙලාගත් සියලුම අලුත් සහල් අපි පළමුවටම දළදා මාළිගාවට ගෙන සිරිතක් හදාන තිබෙනවා. ඒ අනුව තමයි මේ 31 වරට මේ කටයුත්ත කරන්න අපට පුළුවන්කම ලැබුණේ. මේ සඳහා විශේෂයෙන්ම අස්කිරි මහා විහාරය, මල්ලතු මහා විහාරය ඇතුළු උභය මහා විහාරයේ අතිගරු මහානායක මහින්පාණන් වහන්සේලා, ඒ වගේම ශ්‍රී දළදා මාලිගාවේ දේවනිලෝතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය අපට නොමකුණු සහාය ලබා දෙනවා. විශේෂයෙන්ම මේ කටයුත්ත සිදු කිරීමේදී ශ්‍රී ලංකා මාළි අධිකාරිය, මාළි සීකලාපයේ නේවාතක ව්‍යාපාර කළමනාකාරතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය මනා සම්බන්ධකම් කරමින් මාගේ පූර්ණ අනුශාසන අධිෂ්ඨානය ඇතුව මේ කටයුත්ත අපිට නිර්මිතව නිවැරදිව සිද්ධ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසාම විනීත භාවයක් ඇතුව සිද්ධ කරන කාර්යයන් නිසා තමයි වසර 31ක් මේ කටයුතු සිද්ධ කරන්නේ. ගොවිජනතාව අප කෙරෙහි තිබෙන විශ්වාසය, ශ්‍රී ලංකා මාළි අධිකාරිය පිළිබඳව අප පිළිබඳව හොඳ විශ්වාසයක් ඇතුව තමයි මේ කටයුතු සිද්ධ කරන්න ලබන්නේ. ඒ නිසාම සියලු උත්පත් ගොවියෝ මේ ගොවියන් මොන තරම් බාධක ආවත්, කම්කටොළු ආවත් ඒ අස්වැන්න නෙලාගෙන ඒ අස්වැන්නෙන් අලුත් සහල් ටික ලබා දෙන්න දැඩි උත්සාහයක් ගන්න උනන්දුවක්. ශ්‍රී දළදා වහන්සේ උදෙසා මහා මුහුදන් පූජාව සහ අලුත් සහල් පූජාව වගේ මහා සංඝරත්න දක්ෂිනාවයි මේ සිදුවන්නේ. එම පුණ්‍යමය වෙන්නේ ලැබෙන 2025 යල් කණේ සාර්ථක කර ගැනීමට සීකලාපයේ ගොවිජනතාවට හා නිලධාරීන්ට දළදා හාමුදුරන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන කාරණයි. පෞද්ගලික කාලේ වර්ෂාවෙන් හානි වුණත් ගොවිජනතාවගේ තිබු උනන්දු අඩුුනේ නැහැ. ඉතිරි අස්වැන්න පවා ගොයන් කපලා ඒ මුල් අස්වැන්න අපිට දළදා හාමුදුරන්ට පූජා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එළබෙන කන්න සාර්ථක කරගන්න දළදා හාමුදුරන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනාවෙමුයි. ඒ නිසා අපි මේ වෙලාවේ මේ උදාර කර්තව්‍යයට අද දවසේත් ඉදම් වාරිමාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අන්තර්බර දිශී පාර්ලිමේන්තු මන්ත්‍රී සුචිත රණසිංහ මැතිතුමා, ශ්‍රී ලංකා මාළි අධිකාරී අධ්‍යක්ෂ දෙන්දාතුමා ඇතුළු කාර්ය මණ්ඩලය අපේ කලාපෙත් එක්ක එකතුලා ශ්‍රී කලාපයත් එක්ක එකතුලා මේ කටයුත්ත සාර්ථක කරගන්න විශාල කැපකිරීමක් කළා. අපේ පරමාර්ථය සඵල කරගන්න අපි මේ ඉල්ලාගෙන කටයුතු කරන පරිදිම දළදා හාමුදුරන්ගේ ආරක්ෂාව රැකවරණයෙන් එළබෙන යල් කන්නේ සාර්ථක කරගන්න අපිට ඒ දළදා හාමුදුරන්ගේ ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.